මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ 9 වන සංවත්සරය වෙනුවෙන් 6 වෙනි වරට ඉදිරිපත් කරනු ලබන 2024 කිතුණු කලා උදානය. සම්පූර්ණ නම යශෝදා අනූපමා රත්න බණ්ඩාර. ලියාපදිංචි අංකය P.16 අනු අංක 1. තරගාංකය අංක 10. තරගාංශය කෙටි කතා අංශය. අසිරිමත් ආදරය පළමු වන දිගහැරුම. අහස අඳුරුය. දුක්බර අහස හඬන්නට ඇවැසි මොහොතක් සොයමින් සිටී. මොහොතින් පුපුරා ගිය අකුණු සැරයකින් මුළු පරිසරයම දෙදුරුම් කෑවේය. දෙසවන් අඟුළු වැටෙන්නා බදු ශබ්දයෙනුත් කිසිදු තෙගැස්මක් නොවූ සේමිනී අඳුරු අහස දෙස හිස් බැල්මෙන් යුතුව තවමත් බලා සිටී. ඇය සේමිනී බණ්ඩාර. ඈත ගමක උපන් ඇය ඉතා දිළිඳු පවුලක උපන් එකම දරුවා. කුඩා කලම දෙමාපියන් අහිමි වූ ඇය ඇගේ වියපත් මිත්තණිය සමීපයේ ඇගේ උණුසුම ලබමින් හැදී වැඩුණු තරුණියකි. තරුණ වියේදී වාසල දිසානායක නම් පොහොසත් තරුණයෙකු සමග ආලයෙන් බැඳුණු ඇය ඔහු හා විවාහ වී දැන් ඔහුගේ නිවසේ වාසය කරන්නීය. විවාහයක් කීවාට එය වාසලගේ මවගේ අකමැත්ත මත දෙදෙනා හොර රහසේ කරගත් විවාහයකි. මවගේ දැඩි අකමැත්ත මත වාසල සේමිනී සමග විවාහ වුවත් වාසල පවුලේ එකම පිරිමි දරුවා නිසාත් වාසලගේ මව අලුත් දෙපළ මහගෙදර පදිංචියට කැඳවා ගත්තාය. වාසලගේ මව සෝමා මැණිකේ නම් විය. ඇය උපතින්ම වංශකාර ගති පැවතුම් ඇති තැනැත්තියක වූවාය. සේමිනීට දැඩි ලෙස අකමැති වූ ඇය වාසල ඉදිරියේ එය නොපැන්වීමට වග බලා ගත්තාය. වාසලට තව අක්කලා දෙදෙනෙකු සිටින අතර ඔවුන් විවාහ වී මහගෙදරට දොරින් වෙනම පදිංචි වී විසූහ. ඔවුන් මවගේ කැමැත්ත මත යෝජිත විවාහයන් කරගත් අතර සේමිනීද ඔවුන් සමග ලෙන්ගතුව සිටියද ඔවුනුත් සේමිනීගේ දිළිඳුකම හා ඇගේ උගත්කමින් අඩුකම ලැජ්ජාවට කරුණක් ලෙස දැක්කෝය. නිතර මහගෙදර මව බැලීමට මේ නෑනලා දෙන්නා එන අතර නැන්දම්මාගෙන් සහ නෑනලාගෙන් වෙන අපහාස දුක් ගැහැට විඳ දරා ගැනීමට සේමිනී පුරුදු වී සිටියාය. දොර බැහැර රැකියාවක් කරන වාසල නිවසට පැමිණෙන්නේ මාසයකට සැරයක් වන බැවින් ඔහුගේ පැමිණීම සේමිනීට නම් දැනුනේ දෙවියන් වහන්සේ තමන් බැලීමට පැමිණෙන්නාසේය. සේමිනියා කොහෙද බං උඹ ගියේ? සේමිනී කන් ඇහෙන්නේ නැද්ද? කී ගමනක් දැන් කතා කළාද? තේක ගේන්න මෙච්චර වෙලා යනවද? තම නැන්දම්මාගේ වියරු කෑ ගැසීමෙන් අඳුරු අහස දෙස හිස් බැල්මෙන් බලා සිටි සේමිනීගේ දැහැන බිඳී ගියාය. අම්මේ මේ එනවා යැයි කියමින් තේකත් රැගෙන සෝමා මැණිකේ විසූ කාමරය වෙත යන විටත් තම නෑනලා දෙදෙනා සමග සෝමා මැණිකේ වියරු දෑසින් සේමිනී දෙස බලා සිටියාය. මොකද මෙච්චර වෙලා ගියේ තේක ගේන්න? ඔය තේක තියලා ගිහින් කන්න උයහම දවල්ට කන්න. ඔර කට්ට කරවල වගේක් ඇති. ඒක හදලා ගනි. කොල්ලා අද ගෙදර එන දවස කරවල හොද්දක් කන්න මගේ කොල්ලා කොච්චර ආසද? මගේ අහිංසක කොල්ලා ඔහොම දික් විඳින්න ඕනේ කොල්ලෙක් නෙමෙයි. මෙන්න මේ රැවටිලිකාරිට අහු වුණානේ. නැත්තම් අපිටම පෑහෙන හොඳ දේපලක් තියෙන තැනකින් පෙළවහක් කරගෙන සැපට ඉන්න තිබ්බා. කාරුමේ තිබ්බොත් ඉතින් ගෙවන්නටත් එපෑ. මොකක් කරන්නටද? අනේ අම්මේ එහෙම කියන්න එපා අම්මේ. මං වාසලට ගොඩක් ආදරෙයි. දුප්පත් වුණාට මං නරක නැහැ අම්මේ. මට අම්මා මගේ අම්මා වගේ තමා. මට ඕනේ අම්මගේ ආදරේ විතරයි.
සටසටගා දෑසින් හැලෙන කඳුලැලි පිසිඳමමින් සීමිනී වචනය මිනුවාය. මෙහෙ තමුන්ට අම්මලා ඉන්නේ. අපේ අම්මට එම අම්මා කියන ලෑස්ති වෙන්න එපා. ලොකු නෑනාගේ හඬා පැනීමත් සමග හැඬූ කඳුලින් මුළු තැන්ගේ දෙසට දිවූ සේමිනී පණ නැති මල සිරුරක් මෙන් ආහාර පිසීමේ නියලුණාය. ඤාව්! ගෙදර බැලලිය පැටවුන් සමග විත් සේමිනීගේ දෙක කුල්වල පැටලෙමින් කෑගසන ශබ්දයට සේමිනී බැලලිය දෙස නොරිස්සුම් බැල්මක් හෙළුවාය. බැලලිය වටේ පූස් පැටවුන් ආදරය සොයන දෙස ඇය මදක් විමතියෙන් බලා සිටියාය. සේමිනී ළඟින් ඉවත් වූ බැලලිය තම පැටවුන් ළඟට ගොස් ආදරය කරන්න පටන් ගත්තාය. අනේ මටත් පූස් පැටියෙක් වෙන්න තිබුණා නම් මටත් අම්මගේ ආදරේ ලැබෙනවනේ. අනේ මගේ අත්තම්මත් දැන් නෑනේ. මට ආදරය කරන්න කෙනෙක් නැහැ. ඇයි මට මෙහෙම වුනේ? ඇයි? සේමිනී නැවත සෙමින් ඉකි බිඳින්නට පටන් ගත්තාය. මේ කිසිවක් වාසල දැන සිටියේ නැත. සේමිනී මේ වෙනස්කම් කිසිවක් වාසලට නොපැවසීමට වග බලා ගත්තාය. ඉන් ඔහුගේ හිත් රිදේ යැයි ඇය බිය වූවාය. සේමිනීට අවශ්‍ය වූයේ මිල මුදල් නොව ආදරණීය පවුලකි. වර්ෂාව පහළ ගොස් හැන්දෑව්වද වාසල නිවසට පැමිණෙන ලකුණක් නැත. සෝමාමැණිකේ වාසලට දුරකථන ඇමතුමක් ගත්තද කිසිදු ප්‍රතිචාරයක් නැත. නැවත උත්සාහ කළද ඉන් ප්‍රතිචාරයක් නොවීය. සෝමාමැණිකේ මෙන්ම සේමිනීගේ සිතද කලබල වී තිබුණද ඈ එය දැඩි ආයාසයකින් සිරකර තබා ගැනීමට දක්ෂ වූවාය. වාසල ගැන කිසිදු ආරංචියක් නොමැතිව තිබූ අතර සේමිනී හැඬූ කඳුලින් බලා සිටියාය. සෝමාමැණිකේ දැඩි ලෙස ශෝකාතුර වූ අතර ඇය තම පුතු ගැන තොරතුරක් නැමැති නිසා සිතින් විඳවමින් එක්තැන් වූවාය. සොයා බැලීමට කොතෙක් උත්සාහ කළද ඔහු රැකියා කළ ස්ථානයක් ගැන මොවුන් දැන සිටියේ නැහැ. දොර බැහැර ගම් පළාත් නිසා වාසලගේ මිත්‍රයෙකුගේ විස්තර හෝ මොවුන් දැන සිටියේ නැත. එක්තැන් වූ නැන්දම්මා බලා ගත්තේ සේමිනී විසින්. සෝමාමැණිකේ කොතෙක් සේමිනීට වෙනස්කම් කළද සේමිනී ඇයට සැලකුවේ තම මවට සලකන ආකාරයෙන්. පොවන සුප්දියර පවා මුව දෙපසින් ගලද්දී සේමිනී ඒ සියල්ල පිස දමමින් ඇය නාවා කවා පොවා දරුවකු මෙන් බලා ගත්තාය. සෝමාමැණිකයට දැන් කතා කිරීමේ හැකියාව නැතත් ඇගේ සිත මෙලෙක් වී සිත් පුරා ආදරේ ලියලා වැඩෙන ආකාරයක් ඇයට දැනෙන්නීය. පරිසරයේ අමුතු සීතලක් ගතට දැනේ. ඔව් නත්තල ළඟ එනවා. සේමිනී තමාටම කොඳුරා ගත්තාය. වෙනදාට නත්තල් දවසට පල්ලියට යන්න හීන දකින සේමිනී හිස් මනසින් හෙට නේද නත්තල? වාසල නත්තල් අපිට නැද්ද? ඇය ඇයටම කොඳුරා ගත්තාය. ආහ්! ශබ්දය සමග සිත් පැහැන් බිඳුණු සේමිනී තම නැන්දම්මාගේ කාමරය දෙසට දිව ගියාය. අමුතු දුර්ගන්ධයක් කාමරය පුරා විසිරී තිබිණි. සෝමාමැණිකේට ඇඳේම මල පහ වී ඇති බව සේමිනීට වැටහුණාය. ඒ මගේ අම්මා. ඇය ඇයටම කොඳුරා ගත්තාය. අම්මේ අඬන්න එපා. මං ඉන්නවනේ අම්මට. කෝ ඉන්න මං අස් කරලා දෙන්න. මම උණු සුප් හැදුවා. අපි නාලා සුප් බොමු. හෙට නත්තල් අම්මේ. මං අම්මව කොහොම හරි පල්ලියට එක්ක යන්නම්. සෝමාමැණිකේගේ දෑසින් සට ගා කඳුළු ඇද හැලුණද ඇයගේ මුව තාම දුර්වලය. ඉතා ප්‍රවේශමෙන් සේමිනී සෝමාමැණිකේව පිරිසිදු කරන්නට විය. නත්තල් උදාවීමට හෝරා කීපයක් තිබුණද මොවුන්ගේ සිත්වල තාම සතුට නැත. තම නෑනා සේමිනී තම මව සෝදා පිරිසිදු කරන ආකාරය සේමිනීගේ නෑනලා දෙදෙනා කාමරයේ දොර රෙද්ද මෑත් කර බලා සිටිනවා සේමිනී දුටුවේ නැත. සේමිනීගේ නෑනලා දෙදෙනාගේ දෑස්වලින් කඳුළු ගලයි. නාසය උඩට අදින ශබ්දයකින්
පිටුපස හැරී බැලූ සේමිනි හිටි පිළිමයක් මෙන් නැගී සිටගත්තාය. නොසන්සුන් වී ඇත. සෝමාමැණිකේගේද දෑස් විසල් කොට බලා හිඳින්නීය. "ඔව් නත්තල උදාවෙන්න කලින් නත්තල් අරන් දේවදූතයා ඇවිත්" වාසල නෑනලා දෙදෙනාට පිටුපස දේව පිළිමයක් මෙන් සේමිනී දෙස බලා සිටියේය. අක්කලා දෙදෙනා කෙසේ හෝ මල්ලී සොයා ගොස් නිවසට රැගෙන විත් ඇත. අනතුරට පත්ව සිටි වාසල රෝහල්ගත වී ඇති අතර ඔහුගේ දුරකථනය පවා අතුරුදහන් වී ඇත. සිහියක් නොමැතිව සිටි ඔහු අසනීප වූ විගස අක්කලා දෙදෙනා ඔහුව නිවසට වාහනයක් රැගෙන ගොස් කැඳවා පැමිණ ඇත. දුවවිත් වාසලගේ ඇඟෙහි එල්ලුණු සේමිනී සතුටු කඳුළු හෙලන්නට වූවාය. නෑනලා දෙදෙනාටද සතුටුය. "මගේ දූ සේමිනී" මේ වදන ඇසීමෙන් වික්ෂිප්ත වූ සේමිනී පිටුපස හැරී බැලුවාය. ඇයට පුදුමය. සෝමාමැණිකේ සේමිනීට කතා කළ හඬයි ඒ. සේමිනී වාසල අතහැර "මගේ අම්මේ" යැයි කෑ ගසමින් සෝමාමැණිකේව බදා ගත්තාය. වාසලට මෙන්ම අක්කලා දෙදෙනාටද සතුටු කඳුළු දෑසේ පුරවා සේමිනීගේ හා ඔවුන්ගේ මවගේ ආදරය උණුසුම දෙස සතුටින් බලා සිටියෝය. "ඔව් සේමිනීට ජීවිතයේ ලස්සනම නත්තල අද උදා වුවා. ඇයට අවැසි වූ ආදරය, රැකවරණය, සමාව දීම, සමාව ගැනීම, සතුට, සාමය මේ හැම දේම අද සේමිනීට ලැබුණු නත්තල් දෑගි. සේමිනීගේ පවුලටම උදා වූ මේ නත්තල සදා රැකෙන ආදරණීය නත්තලක්. සෝමාමැණිකේ අක්කලා වාසල සේමිනී ආදරණීය පවුලක්. ඔව් ඒ ආදරණීය පවුලට අඩුවෙලා තිබුණු ආදරය තේරුම් ගැනීම සෙනෙහස ලබා දුන් ජේසු බිලිඳාණෙනි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.